ගයිස් මොකද වෙන්නේ ඔන්න ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ අරගෙන ආවා. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් ට්‍රැවල් සීන් එක සීමා නෙමෙයි නැතිම වෙලා ගිහලා තින්නේ. තෙල් ගණන් ගිහිල්ලා තෙල් පෝලිං වෙලා ඒ හින්දා ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. අද වීඩියෝ එකෙන් යන්න හදන්නේ යටගල රජමහා විහාරයට. ඉතින් මාත් මේක FB එකේ උඩ පල්ලෙහා යද්දි එහෙම දැක්ක ෆොටෝස් වගේක්. ඒ දැකලා තමයි ඉතින් පන්සල ලස්සන ඇති කියලා ගියේ. ඇත්තටම ෆොටෝ වල වගේම මාරම ලස්සන මාරම විව් එකක් තියෙන පන්සලක් තමයි යටගල රජමහා විහාරය කියන්නේ. ඉතින් පන්සල තියෙන්නේ ගාල්ල උණවටුන හරියේ. ඕගොල්ලොන්ට ඉතින් මැප් එකේ බැලුවොත් එහෙම මැප් එකේ හරියටම පන්සලට යනකම්ම ලොකේෂන් එක පෙන්නනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි පන්සලට ගිහිල්ලා චුට්ට දුරක් ගිහින් ඇතුළු වෙලා මෙන්න එහෙම පඩිපෙළ නැගලා තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පඩිපෙළ ගොඩක් ලෝ පඩිපෙළ නෙවෙයිනේ. මේ පඩි ටික නැගලා පස්සේ පොඩ්ඩ දුරක් යද්දී අපිට පේන මෙන්න මේ උස පිළිමයක්. ඉතින් අන්න ඔහම ඉතුරු පඩි ටිකක් නැග්ගට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට පන්සල බලා ගන්න පුළුවන්. පන්සල ගැන කිව්වොත් එම මේ පන්සල අවුරුදු 2000කට වඩා පැරණි දේවානම්පියතිස්ස රජතුමාගේ රජ දවස වෙනකම් පැරණි ඉතිහාසයක් තියෙන පන්සලක් කියලා තමයි කියන්නේ. ඉතින් මුලදී මං කිව්ව විදිහටම ඔයගොල්ලන්ටත් වීඩියෝ එක බලද්දි පේන්නේ නැති පන්සල කොච්චර ලස්සනද කියලා. ඒ වගේම පන්සලේ පිහිටීම ගත්තොත් එහෙම ගල් ගුහා වගේ තියෙන ඒවා අතරින් පැතරින් ගියාමත් ලස්සන විව් එකක් ලස්සන පිළිම හරිය මේ දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගාල්ල මාතර පැත්තට එනවනම් මාතර පරිවිදූපති කියන ඇත්තටම මාරම ලස්සන විව් එකක් තියෙන පන්සල. ඒකේ වීඩියෝ එකකුත් මේ channel එකේ තියෙනවා. ඉතින් link එක දාලා තියෙනවා description එකේ. ඒකත් බලන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් like එකක් දාලා subscribe කරලා නැත්නම් subscribe පාරකුත් දාලා ඉතින් support එකක් දෙන්න.